ස්ථානයේ මෙවැනි වෙළඳ කුටි සමගින් මෙවැනි ප්‍රදර්ශනයක් මෙවැනි මහා බක්මහා සැනකෙළියක් තබන්නට. මොකද ඇත්තටම මේ රාත්‍රී 10 වෙනකම්ම මේ බක්මහා සැනකෙළියේ තියෙනවා. මොකද විශේෂයෙන්ම රට සංගීත ප්‍රසංගයක් තියෙනවා. දවල්ට මේ වෙළඳ කුටි ඒ වගේම රූපලාවන්‍යාගාර විශේෂයෙන්ම පුංචි දරුවන්ට සෙල්ලම් බඩු ගන්න පුළුවන්. පුංචි දරුවත් එක්ක කරගෙන ආපුවම මේගොල්ලන්ට තියෙන රස කැම බීම තියෙනවා. ඉතින් ඒ නිසාම මා හිතන්නේ පුංචි දරුවනුත් රැගෙන ඔබේ අම්මා තාත්තත් එක්ක දුව දරුවන් එක්ක අනිවාර්යයෙන් අමතක කරන්නට එපා. මේ දවස් තුනම අදින් පටන් අද 8 වෙනිදා 9 වෙනිදා 10 වෙනිදා මේ දවස් තුනම පැමිණෙන්නට කියලා අපි බොහොම ආදරෙන් සියලු දෙනාටම ආරාධනා කරනවා. උලංකා ඒ වගේම මතක් කරන්න ඕනේ ප්‍රදර්ශනයේ සමගාමීව සංස්කෘතික සංදර්ශන වැඩමුළු හා සංගීත ප්‍රදර්ශන දවස පුරා පැවැත්වෙන අතර 6 වසරේ සිට 13 වසර දක්වා ළමුන් අතර නිර්මාණ කුශලතා ඇගීම සහ සිතුවම් ප්‍රදර්ශනයේද මේ ප්‍රදර්ශන භූමිය තුලින් ඔබට දැකගත හැකි බව සතුටින් මතක් කරනවා. ඉතින් ඇත්තම අද හවස් භාගයේ වෙනකොට අපි අපේක්ෂා කරනවා දැවැන්ත ජනකායක් මේ ප්‍රදර්ශන භූමිය ආවරණය කරાવી එක්කාසු වේවි අපි සමග ඊටමත්ම අතේ තියෙන මුදලට සහනදායි මුදලට මේ ප්‍රදර්ශන කුටිවල අලවි බහඬ අලවි කිරීමට ඒ අලවි කුටි හිමිකරුවන් සෝදානම්ව සිටින බව සතුටින් මතක් කරන්න ඕනි. ඉතින් එහෙමනම් අපි කෙටි වේලාවකින් හම්බ වෙන අපේක්ෂාවෙන් මේසර සංගීත නාදයේ මැද්දේ රාත්‍රී දින 3ක් ඔබ හා එක්කාසු වීමේ අරමුණෙන් මම වීරබාහු වගේම මේ ආදරණීය නිවේදක ශිල්පිනිය ලංකා අපි දෙන්න එක්කාසු වී ඕගොල්ලන්ට ආදරෙන් ආමන්ත්‍රණය කරන ප්‍රතික්‍රියාව ලබා දෙමින් අපි මතකට නිහඬ වෙනවා. ඔබ සැමට සුව සප සතුට සපරි වාසනාවන්ත සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ජයග්‍රාහී දවසක් අපි ප්‍රාර්ථනා කරනවා. මොකද අපි මේ දවස් තුනේම මේ ස්ථානයේ ඉන්නවා. වීරබාහුත් මමත් අනිවාර්යයෙන්ම ඔබත් සමග ඒ විතරක් නෙමෙයි අපි ආරාධනා කරනවා ඔබ සියලු දෙනාට උදේ පටන් රාත්‍රී 10 දක්වා අපිත් එක්ක රැඳෙන්න ඔබේ යාළුවන්ට ඔබේ හිත මිත්‍රාදීන්ට ඈත දුර පළාත්වල ඉන්න හැමෝටම ආරාධනා කරන්න එන්න පිටකොටුවට එන්න බස් එකේ එන්න වාහනේ වියදම් කරන් එන්න එපා. හැබැයි අපි කියන්නේ ඇතෙක් බරට බඩු ගෙනියන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසාම සියලු ගෙදර ඉන්න සමාජිකිනුත් එකතු කර